ඔව් හිතවත් සහෘදයනි, මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි මේ ඊශ්‍රායලය ඉරානයත් එක්ක යුද්ධ කරන්න කියලා ඔබ හිතන්නේ මොකද්ද? මගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් මිත්‍රවරුනි, මට දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්, ඊශ්‍රායලය ඉරානයට අප්‍රමාණ බයයි. අප්‍රමාණ බයයි. එන්නේ තියෙන අප්‍රමාණ බය හින්දා තමයි මේ ඊශ්‍රායලය ඉරානයත් එක්ක යුද්ධ කරන්නේ. ඒ බය මේ අදී ඇති වෙච්ච බයකුත් නෙමෙයි හිතවතුනි. ඒ බය ඇති වෙන්න ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් මම හිතුවා සහෝදරවරුනි, ඒ ඉතිහාස කතාව අද ඔබත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. ඔය කතාව පටන් ගන්න සහෝදරවරුනි, මීට අවුරුදු 4000කට පමණ ඉහතදී. මීට අවුරුදු 4000කට පමණ ඉහතදී කානාන් දේශයේ එක එඬේරෙක් හිටියා. කානාන් දේශය කියන්නේ දැන් ওই ඊශ්‍රායලයේ තියෙන භූමියයි බටහිර යුරයි ඔන්න ඔය භූමිය ඔක්කොම එකට ගත්තාම තිබ්බ විශාල භූමියක් තමයි මේ කානාන් දේශය කියන්නේ, සහ ලෙබනනයයි. මෙන්න මේ කානාන් දේශ මිත්‍රවරුනි, ඒ කාලේ එක රජෙක් යටතේ නෙමෙයි තිබ්බේ, ප්‍රාදේශීය නායකයන් ගණනාවක යටතේ තමයි මෙම දේශයේ තිබ්බේ. එක් එක් ජාතින් එක එක කොටස් බෙදාගෙන ඔවුන්ගේ වෙන වෙනම පාලනයක් හදාගත්ත මිසක් ඔවුන්ට එක පාලනයක් තිබ්බේ නැහැ. මෙන්න මේ කානාන් දේශයේ හිටිය එක එඬේරෙක් ඊසාක් කියලා. මේ එඬේරා ඔහුට භූමියක් තිබ්බේ නැහැ. ඔහු කලේ කානාන් දේශය පුරා ඔහුගේ බැටළු රැළ අරගෙන තැනින් තැන ගිහින් ජීවත් වෙච්ච එක තමයි මේ එඬේරාගේ රැකියාව උනේ. හිතවතුනි, මේ එඬේරාට දාව ඔහුගේ බිරිඳ රෙබෙකා විසින් අසාමාන්‍ය දරුපතක් සිද්ධ කරනු ලැබුවා. ඔව්, ඊටමත් අසාමාන්‍ය දරුපතක් සිද්ධ කරනු ලැබුවා මේ එඬේරාට දාව ඔහුගේ බිරිඳ. ඒ තමයි ඔහුගේ බිරිඳට ලැබුණා නිවුන් දරුපතක්. දරුවෝ දෙන්නෙක් ලැබුණා. මේ දරුවෝ දෙන්නම හිතවතුනි ඉපදුනේ එකවර. දරුවෝ දෙන්නම එකවර ඉපදුනේ. හරියටම කියනවා නම් දෙවෙනි දරුවා ඉපදුනේ පළවෙනි දරුවාගේ කකුල කටින් හපාගෙන, විලුඹ කටින් හපාගෙන තමයි දෙවෙනි දරුවා ඉපදුනේ පළවෙනි දරුවාගේ. මේ වගේ දරුපතක් හිතවතුනි ලෝක ඉතිහාසයේ මේ වනතෙක් සිද්ධ වෙලා නැහැ, මේ වනතෙක් වාර්තා වෙලා නැහැ. මෙන්න මේ වගේ අසාමාන්‍ය දරුපතක් තමයි හිතවතුනි එදා සිද්ධ වුණේ. නමුත් ඒ දෙමව්පියෝ හිතන්න නැතුව ඇති මේ අසාමාන්‍ය දරුපත කවදා හරි මේ ලෝකේ කන පිට හරවන දරුපතක්, මේ ලෝකේ පෙරලිය ඇති කරන දරුපතක්, මේ ලෝකේ බල කේන්ද්‍ර ඇති කරන දරුපතක් වෙයි කියලා මේ දරුපතේ දෙමව්පියෝ නම් කවදාවත් හිතන්න නැතුව ඇති හිතවතුනි. මෙන්න මේ දරුපතේදී මෙන්න මේ දෙවෙනි දරුවා හරිම අසාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වුණා. ඔහු හිතන පතන විදිය, ඔහුගේ මනස මේ හැම දෙයක්ම සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉතා අසාමාන්‍ය පුද්ගලයෙක් බවට මේ දෙවෙනි දරුවා පත් වුණා. ඔහුට තමයි යාකෝබ් කියන්නේ. පළවෙනි දරුවාගේ නම ඒසව් සහ දෙවෙනි දරුවාගේ නම යාකෝබ් වුණා. මෙන්න මේ යාකෝබ් කොච්චර අසාමාන්‍ය කියනවා නම් මිත්‍රවරුනි, ඔහුට පවුලේ දෙවනියා වෙන එක මදිකමක් විදිහට දැවුණා. ඔහුට පවුලේ දෙවනියා වෙන එක මදිකමක් විදිහට දැවුණා. ඒ හින්දා ඔහු මොකද කළේ? ඔහු අවස්ථානෝචිතව උපක්‍රමශීලීව එක මොහොතකදී ඔහුගේ අයියාගෙන් ඔහු පවුලේ වැඩිමහල්කම මිලදීලා ගන්නවා. පවුලේ වැඩිමහල්කම අයියාගෙන් මිලදීලා ගන්න තත්වයට පත් වුණා හිතවතුනි මේ දෙවෙනි පුත්‍රයා යාකෝබ්. එතනින් ඔහු නැවතුනේ නැහැ. ඒ සමාජයේ පාරම්පරික චාරිත්‍රයක් තිබිලා තියෙනවා. ඔවුන්ගේ පියා අවසන් සුසුම් හෙලනකොට ඒ පියා කතා කරනවා තමුන්ගේ ප්‍රියතම පුතාට ළඟට කතා කරලා ඔහුගේ අවසන් ආශිර්වාදය ඒ ප්‍රියතම පුතාට ලබා දෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඔවුන්ගේ පියා වෙච්ච ඊසාක් අවසන් සුසුම් හෙලන්න දැන් සූදානම්. දැන් කාලයක් ගත වෙලා අවසන් සුසුම් හෙලන්න සූදානම් වෙන මොහොතේදී ඔහු කතා කරනවා ඔහුගේ ප්‍රියතම පුතා වෙච්චි පවුලේ වැඩිමහල වෙච්චි ඒසව්ට කතා කරනවා, ඒසව් එන්න මගේ ආශිර්වාදය ගන්න කියලා. මේ වෙද්දි පියා වයෝවෘද්ධයි, හරියට ඇස් දෙක පේන්නෙත් නැහැ. ඉතින් මේ වෙලාවේ ඒසව් ගෙදර හිටියේ නැහැ හිතවතුනි. මේ අවසන් සුසුම් හෙලන්න මේ පියා සූදානම් වෙන මොහොතේ ඒසව් ගෙදර හිටියේ නැහැ. ඉතින් මේ කපටි යාකෝබ් මොකද කළේ? ඒසව් වගේ වෙස් වලාගෙන පියා මේ මොහොතේ අසාධ්‍ය ඇස් පේන්නේ නැතුව ඉන්න මේ මොහොතේ ඒසව් වගේ වෙස් වලාගෙන ගිහිල්ලා ඔහුගේ ආශිර්වාදය හොරෙන් ලබා ගන්නවා හිතවතුනි. ආශිර්වාදය හොරකම් කරනවා.
මෙන්න මේ වගේ අසාමාන්‍ය අමුතු මානසිකත්වයක් තිබ්බ මිනිස්සෙක් තමයි මේ ජාකෝබ් කියන්නේ. ඔහුට ජේකබ් කියනවා සහ ඔහුට ඊශ්‍රායෙල් කියනවා සහ ඔහුට යුදා කියනවා. ඔව් ඊශ්‍රායෙල් කියන්නේත් ඔහුටයි යුදා කියන්නේත් ඔහුටයි. යුදෙව්වන්ගේ ඊශ්‍රායෙල්ගේ ආරම්භය තමයි මේ සිද්ධ වුනේ. මේ ජාකෝබ් කියන්නේ ඊශ්‍රායෙල් ජාතියේ යුදෙව්වන්ගේ ආරම්භය. ඔහුගෙන් තමයි මේ ඊශ්‍රායෙල් ජාතිය පැවතගෙන එන්නේ. මෙන්න මේ ජාකෝබ්ට හිටිය හිතවතුනි දරුවෝ 12 දෙනෙක්. පුතුම 12 දෙනෙක් හිටියා. තවත් විශේෂ ලස්සන සිද්ධියක් වෙනවා මෙන්න මේ අතර වාරයේදී. ඔහුගේ එක පුතෙක් වෙච්චි ජෝසප් දෛවයේ වාසනාවට හෝ අවාසනාවට ජෝසප් අහු වෙනවා වහල් වෙලෙන්දන්ට. ජෝසප් වහල් වෙලෙන්දන්ට අහු වෙනවා. වහල් වෙලෙන්දු මේ ජෝසප්ව අරගෙන යනවා ඊජිප්තුවට. ඊජිප්තුවට අරගෙන යනවා වහලෙක් විදිහට මේ ජෝසප්ව. නමුත් මිත්‍රවරුනි හැදෙන ගහ ගලක් උඩ හරි පැලවෙනවා කියන්නේ මේ වහලෙක් විදිහට ඊජිප්තුවට අරන් ගියපු මේ ජෝසප් කියන යුදෙව්වා අවසානයේ නවතින්නේ කොතනින්ද? ඔහු ඔහුගේ වහල් ස්වාමියාගේ හොඳම ගෝලයෙක් බවට පත් වෙලා ටිකෙන් ටික ඉහළට ගිහිල්ලා අවසානයේ රාජමාලිගාවටත් එකතු වෙලා රාජමාලිගාවෙත් ඉහළට ගිහිල්ලා අවසානයේදී රජ්ජුරුවන්ගේ විශ්වාසවන්තම නිලධාරියෙක් විදිහට ඔහු පත් වෙනවා. ඒ කාලයේදී මිසරය ඊජිප්තුව මිසරය පාලනය කරේ ඒ කාලේ හිටපු පාරාවෝ තමයි ඒකනාටන්. ඒකනාටන්ගේ දකුණු වට වගේ බවට පත් වෙනවා මෙන්න මේ ජෝසප් කියන යුදෙව්වා. ඒ විතරක් නෙමෙයි මිත්‍රවරුනි මේ යුදෙව්වා ඔහුගේ යුදා ආගමට මේ ඒකදේව වන්දනාවට මේ ඒකනාටන්වත් හවුල් කරගන්නවා. ඒකනාටන්වත් ඔහුගේ ආගමික භක්තිය සහිත පුද්ගලයෙක් බවට පත් කරගෙන මුළු ඊජිප්තුව පුරාම ඔවුන්ගේ යුදා ආගම රිසිසේ පතුරවන්න මෙන්න මේ ජෝසප් සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ජෝසප් ඊගාවට ඔවුන්ගේ පවුලේ අය සහෝදරයන් සියලු දෙනාම මේ ඊජිප්තුවට කැඳගෙන එනවා. ඊජිප්තුවට කැඳගෙන ඊජිප්තුවේ එවකට තියෙන සංවර්ධිත සෞභාග්‍යමත් රටක් විදිහට දකින්න ඔවුන් ඊජිප්තුව පුරා මේ යුදෙව්වා රිසිසේ පැතිරෙන ඔවුන්ගේ ජාතිය සෙමෙන් වැඩි දියුණු කරගන්න වර්ධනය කරගන්න සමත් වෙනවා මෙන්න මේ ලැබිච්ච අවසරයෙන්. මෙහෙම කාලයක් යනවා හිතවතුනි. මෙහෙම කාලයක් ගියාට පස්සේ ඊජිප්තුවේ රජ බවට පත් වෙනවා මහා රැම්සිස් හෙවත් දෙවන රැම්සිස් දකින්නවා දුරතියා මෙන්න මේ අනතුර. තමුන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් මේ යුදෙව්වෝ. තමුන්ගේ අරමුණ ඉෂ්ට කර ගැනීමට ඕනෑම දුකක් විඳගෙන වුණත් ඒ අරමුණ ඉෂ්ට කරගන්න කැපවීම කරන මේ යුදෙව්වෝ තව කාලයක් මිසරයේ හිටියොත් අපිටයි ඔවුන්ගේ වහල්ලු වෙන්නේ. මොකද ඔවුන් මේ රට අල්ලගන්න දවස වැඩි ඈතක නෙමෙයි කියලා මේ රැම්සිස් දුරතියා කල්පනා කරනවා. ඊට පස්සේ මොකද මිත්‍රවරුනේ කරන්නේ මේ රැම්සිස් ටික යුදෙව්වන්ට මේ ඊජිප්තුවේ තිබ්බ තැන ටික අඩු කරලා ඔවුන්ට සෙමෙන් පීඩනයට ලක් කරන වාතාවරණයක් හදනවා. ඔවුන්ට තිබ්බ සමාජයේ පිළිගැනීම ටිකක් අඩු කරලා ඔවුන්ට ටික පීඩාගෙන දෙන තත්ත්වයක් ඇති කරනවා මේ දෙවන රැම්සිස්. අවසන් ප්‍රතිඵලය වන්නේ යුදෙව්වන් තීරණය කරනවා ඔවුන්ට තව දුරටත් මේ මිසරය නැත්තම් මේ ඊජිප්තුව එතරම් සුරක්ෂිත රටක් නොවන බවට ඔවුන් තීරණය කරනවා. ඔවුන්ගේ නායකයා වෙච්ච මෝසෙස් එක්කලා ඔවුන් මේ ඊජිප්තුවෙන් පිටත් වෙන්න සූදානම් වෙනවා. ඔවුන් පිටත් වෙනවා. ඔවුන් රතු මුහුදෙන් එතර වෙලා කාන්තාර දිගේ ඇවිදගෙන යනවා මිත්‍රවරුනි. කාන්තාර දිගේ ඔවුන්ටම කියලා ආවෙනික රටක් හොයාගෙන ඇවිදගෙන යනවා. ඔවුන්ටම කියලා ආවෙනික රටක් හොයාගෙන ඔවුන් ඇවිදගෙන යනවා. කාන්තාරේ වතුර නැතුව කන්න නැතුව හරියට නිදා ගන්න නැතුව මේ ගිනි ගහන කාන්තාරේ ඔවුන් රටක් හොයාගෙන ඇවිදගෙන යනවා. ඔවුන්ගේ අම්මා තාත්තා කන්න බොන්න නැතුව මැරිලා වැටෙනවා. දැක සහෝදරිය මැරෙනවා වැටි දැක ඔවුන්ගේ සීයලා ආච්චිලා තමුන් ඉදිරියේ මැරෙනවා වැටි දැක ඔවුන් මේ ගමන යනවා. ඔබට එහෙම කිව්වම යම් අනුකම්පාවක් දැනුණා නම් මිත්‍රවරුනි ඒක එහෙමම නෙමෙයි. මොකද මේ මෝසෙස් මෙතනදී තමුන්ගේ මේ යුදා ජාතිය ෆිල්ටර් කිරීමකට ලක් කළා. ඔවුන්ගේ දුබල ජාන කාන්තාරේ නැති වෙන්න ඉඩ දීලා ප්‍රබල ජාන විතරක් අරගෙන ඔවුන්ගේ ප්‍රබල ජාන වලින් සමෘද්ධිමත් රටක් හදන
මේ ගමන මේක අවස්ථාවක් කරගත්ත මේ මෝසෙස් ප්‍රබල ඥාන ටික විතරක් අරගෙන යන්න හරියට දූවිලි ටික අයින් කරලා රත්තරන් කුඩු ටික විතරක් අරගෙන යනවා වගේ මේ මෝසෙස් මේ අවස්ථාව පාවිච්චි කළා ඔවුන්ගේ ප්‍රබල ඥාන ටික විතරක් ඉදිරියට අරගෙන යන්න. මෙන්න මේ විදිහට ඔවුන් කාන්තාරේ අවුරුදු 40ක් යනවා මිත්‍රවරුනි. අවුරුදු 40ක් කාන්තාරයේ ගිහිල්ලා අවසානයේදී ඔවුන් ඈත දකින්නවා ඔවුන්ගේ කානාන් දේශය. ඔවුන් ඉපදුණු කානාන් දේශය, ඔවුන්ගේ ජාතිය ඉපදුණු කානාන් දේශය ඔවුන් ඈත තියා දකින්නවා. ඔවුන් තීරණය කරනවා කෙසේ හෝ මෙම භූමියෙන් කොටසක් අත්පත් කරගත යුතුයි කියලා ඔවුන් කල්පනා කරලා මම මුලින්ම කිව්වා හිතවතුනි මේ කානාන් දේශය කියන්නේ එක් රජයක් නෙමෙයි යම් යම් ජන කණ්ඩායම යම් යම් ප්‍රදේශ වෙන් කරගෙන ඔවුන්ගේ ප්‍රාදේශීය පාලන පිහිටවාගත්තු ප්‍රදේශයක් තමයි මේ කානාන් දේශය කියන්නේ. ඉතින් මේ ඊශ්‍රායල් ජාතිකයන් ඔවුන්ගේ දැන් වියරුවෙන් වගේ ඉන්න ඔවුන්ට රටක් නැතුව මේ කාන්තාරවල ඇවිදලා අවුරුදු 40ක් තිස්සේ දැන් රටක් ගැන වියරුවෙන් ඉන්න ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් රටක් ලබා ගන්න පුළුවන් මේ ජාතිය ඈත තියා දකින්නවා මිත්‍රවරුනි ජෙරිකෝ කියන ප්‍රදේශය. ඔවුන් වියරුවෙන් වගේ ජෙරිකෝවට පහර දෙනවා. වියරුවෙන් වගේ ජෙරිකෝවට පහර දීලා ඔවුන්ව පන්නලා දාලා ජෙරිකෝ ඔවුන්ගේ පාලනයට නතු කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි පස්සේ ඔවුන් ඒ අවට තිබ්බ තවත් කුඩා ප්‍රදේශ කිහිපයකුත් ඔවුන් යටතට අරගෙන ඔවුන් හදනවා ඊශ්‍රායලය කියන රට. මෙන්න මේ විදිහට තමයි ඉතිහාසයේ පළමු වතාවට ඊශ්‍රායලය කියන රටක් ඔවුන් හදාගත්තේ. පළමු වතාවට ඊශ්‍රායලය කියන භූමියක් ඔවුන්ට ලැබුණේ මෙන්න මෙහෙමයි. මෙහෙම ඊශ්‍රායලය කියන රටක් ඔවුන් හදාගෙන ඔවුන් ඔවුන්ගේම කියලා රජෙක් පත් කර ගන්නවා. සාවුල් රජුරුව ඔවුන් පත් කර ගන්නවා ඔවුන්ගේ රජු විදිහට. ඊට පස්සේ දෙවෙනියට සාවුල්ගෙන් පස්සේ දාවිත් රජුරුව පත් වෙනවා. ඊට පස්සේ සොලමන් රජුරුව පත් වෙනවා. නමුත් මිත්‍රෝනි මෙහෙම වැඩි කාලයක් යන්න හම්බෙන්නේ නැහැ. ඔවුන්ගේ ජාතිය අතර වෙච්ච බෙදීමක් හින්දා ඔවුන් උතුර සහ දකුණ විදිහට වෙන් වෙලා උතුරු කොටස ඊශ්‍රායල විදිහටත් දකුණු කොටස යුදේ විදිහටත් ඔවුන් බෙදා ගන්නවා. මෙන්න මේ බෙදිච්චලෙන් පස්සේ මිත්‍රවරුනි ඒත් වැඩි කාලයක් යන්න හම්බෙන්නේ නැහැ. ඇරිසියන් වරු ඇවිල්ලා උතුරු කොටස අල්ල ගන්නවා. ඔවුන්ට ඉතුරු වෙන්නේ ඊශ්‍රායලය කියලා. මෙන්න මේ දකුණු කොටස විතරයි. දැන් දකුණු කොටසේ වුන් ඉද්දි ඔවුන්ට ඒත් වැඩි කාලයක් ඉන්න හම්බෙන්නේ නැහැ සහෝදරවරුනි. බැබිලෝනියානු අධිරාජ්‍ය නෙබුකඩ්නසාර ඇවිල්ලා ඔවුන් ඊට අමානුෂික ලෙස යටත් කරගෙන ඔවුන් එක පිටිපස්සේ එක විදිහට වහල්ලු විදිහට පොලිමේ ගැට ගහලා ඔවුන් සියලු දෙනාම වහල්ලු විදිහට එක්කගෙන යනවා ඔවුන්ගේ රටට. බැබිලෝනියාවට ඔවුන් එක්කගෙන යනවා වහල්ලු විදිහට. ඔවුන් බැබිලෝනියාවේ අවුරුදු 70ක් වහල්ලු විදිහට වහල්කම් කරනවා මේ යුදා ජාතිය, මේ ඊශ්‍රායල් ජාතිය. අන්න ඒක ගැන තමයි හිතවතුනි අර සින්දුවක් තියෙන්නේ by the rivers of Babylon where we sat down we wept when we remember Zion. අපි බැබිලෝනියානු නදිය අසල වැතිරිලා ඉන්නකොට අපිට මතක් වුණා අපේ රට, අපේ සියෝනේ, අපේ ඊශ්‍රායලය, අපේ මව්බිම අපිට මතක් වෙලා අපි වැළපි ඇඬුවා කියන මේ ශෝකාන්තය තමයි මේ ගීතයෙන් ඔවුන් ගයන්නේ මිත්‍රවරුනි. මෙන්න මේ විදිහට අවුරුදු 70ක් ඔවුන් වහල්ලු වෙලා ඉද්දි බැබිලෝනියාව ඇවිල්ලා යටත් කර ගන්නවා මේ ඉරානයේ නැත්තම් පර්සියන් රජෙක් වෙත සයිරස් රජුරුව ඇවිල්ලා බැබිලෝනියාව යටත් කර ගන්නවා. බැබිලෝනියාව යටත් කරගත්ත පස්සේ සයිරස් රජුරුව මේ ඊශ්‍රායල් ජාතිකයන්ට නැවත ඔවුන්ගේ මව්බිමට, මේ යුදෙව්වන්ට නැවත ඔවුන්ගේ මව්බිමට යන්න ඔවුන් නිදහසට සලස්සලා දෙනවා. ඔවුන් දුවගෙන යනවා ඔවුන්ගේ මව්බිමට. ගිහිල්ලා නැවතත් මව්බිම ගොඩනගා ගන්න ඔවුන්ගේ දේව මාලිගාව ඔවුන් නැවතත් ගොඩනගා ගන්නවා. නමුත් මිත්‍රවරුනි ඒත් ඔවුන්ට වැඩි කාලයක් ඉන්න හම්බෙන්නේ නැහැ. අවුරුදු 500යි ඉන්න පුළුවන් වෙන්නේ. අවුරුදු 500කින් පස්සේ රෝම අධිරාජ්‍යය ඇවිල්ලා මුළු ලෝකෙම යටත් කරගන්න ව්‍යායාමයක හිටපු රෝම අධිරාජ්‍යය ඇවිල්ලා නැවතත් මේ ඊශ්‍රායලය යටත් කරගෙන ඔවුන් නිකන් ඉන්නේ නැහැ. ඊශ්‍රායල් ජාතිකයන්ව යුදෙව්වන්ව මේ ඔවුන්ගේ මාතෘ භූමියෙන් ගහලා පන්නලා එලවලා දානවා. මේ රෝම අධිරාජ්‍යය මේ යුදයන්ව එලවලා දානවා. එයින් පස්සේ මේ යුදයන්ට යන්න තැනක් නැති තැන ඔවුන් කොටසක් යනවා ආසියාවට, කොටසක් යනවා ඇමරිකාවට, කොටසක් යනවා රුසියාවට, කොටසක් යුරෝපයට යනවා. මෙන්න මේ විදිහේ ලෝකේ පුරා
විසිරී යනවා මෙන්න මේ යුදෙව්වන්. ඔවුන්ට රටක් නැති වෙනවා. මේ විදිහට මිත්‍රවරුනි අවුරුදු 2000ක් යුදෙව්වෝ රටක් නැතුව ඉන්නවා. 2000ක් පමණ කාලයක් යුදෙව්වෝ ඔවුන්ට කියලා රටක් නැතුව ලෝකයේ හැමතැනම ජීවත් වෙනවා. මෙන්න මේ විදිහට කාලය ගත වෙනකොට 1900 අවුරුද්ද වෙනවා. 1900 අවුරුද්දේ මුල් භාගයේදී දැන් යුදෙව්වෝ ලෝකයේ හැමතැනම පැතිරිලා සහ ඔවුන් නිකන් හිටියේ නෑ. ලෝකය හොල්ලන විදිහේ යම් දේවල් කළා මිත්‍රවරුනි. රුසියාවේ හිටපු යුදෙව්වෝ ඔවුන්ගේ කාල් මාක්ස්වාදය හොයාගත්තා. යුදෙව්වෙක් වෙච්චි කාල් මාක්ස්වාදය ලෝකෙට ඉදිරිපත් කරලා ලෝකේ දේශපාලන පෙරළිය ඇති කරන්න සමත් වුණා. ඒ වගේම ඇල්බර්ට් අයින්ස්ටයින් ඔවුන්ගේ ලෝකේ පෙරළන නව විද්‍යා සොයා ගැනීම කරලා පරමාණු බෝම්බ හදන තත්ත්වයේ නව විද්‍යා සොයා ගැනීම කරලා ලෝකේ කලබන්න මේ යුදෙව්ව මේ වෙද්දි සමත් වෙලා හිටියා ලෝකේ හැමතැනම. මෙන්න මේ යුදෙව්වෝ 1900 මුල් ගණන් වල ඔවුන් කතිකා කර ගන්නවා අපේ මාතෘ භූමිය, අපේ ඊශ්‍රායලය, අපේ යුදය අපි නැවතත් ගොඩ නැගිය යුතුයි කියන මතයට ඔවුන් වෙනවා. ඔවුන් නැවතත් ඔවුන්ගේ හිටපු උන්ගේ භූමියට සෙමින් ඒක රාශි වෙන්න පටන් ගන්නවා. මේ වනකොට අවුරුදු 2000කට පස්සේ මේ භූමිය දැන් පලස්තීනයේ විදිහට තමයි නම් වෙලා තියෙන්නේ. ඉතින් මේ යුදෙව්වෝ ටික පලස්තීනයේ එක්රොක් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අතරතුරදී පළවෙනි ලෝක යුද්ධය ඇති වෙනවා. දෙවන ලෝක යුද්ධය ඇති වෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මොවුන්ට අවස්ථාවක් එනවා. මොවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කරනවා. යුදෙව්වෝ වෙච්චි අපිට අපේම කියලා රටක් ඕනේ කියන යෝජනාව ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ගෙනහැර දක්වනවා. සහ එය ඔවුන් සමත් කරගන්නවා. සමත් වෙනවා හිතවතුනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ යුදෙව්වන්ට වෙනම රටක් ඕනේ කියන පනත යෝජනාව සම්මත කරගන්න මේ යුදෙව්වෝ සමත් වෙනවා. අන්න ඒ අනුව 1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරනවා මේ පලස්තීනයෙන් කුඩා කොටසක් වෙන් කරලා ඊශ්‍රායලය කියන රට ස්ථාපනය කරන්න මේ යුදෙව්වන්ට රටක් ලබා දීමේ ප්‍රයත්නයක් විදිහට. අන්න ඒ විදිහට ආරම්භ වෙච්ච රට හරියටම ඩේවිඩ් බෙන්ගුරියන්ගේ නායකත්වයට 1948 මැයි 14 වෙනිදා 1948 මැයි 14 වෙනිදා ඩේවිඩ් බෙන්ගුරියන්ගේ ජනාධිපතිත්වය යටතේ ඊශ්‍රායලය කියන රට නිල වශයෙන් ස්ථාපනය වනවා මිත්‍රවරුනි. ඔන්න ඔය විදිහට තමයි යුදෙව්වන්ගේ ඉතිහාසය සහ ඊශ්‍රායලයේ ඉතිහාසය ලෝක ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. ඉතින් මොකද්ද මේ බය වුන්ට තියෙන? ඔවුන් ඊජිප්තුවේ නොසැලකිලි මැද්දේ පීඩාවන් මැද්දේ ගත කළ මිත්‍රවරුනි අවුරුදු 40ක් කාන්තාරවල නොකා නොබී නින්දක් නැතුව මහගිනි කාන්තාරවල ඇවිද්දා. බැබිලෝනියාවෙන් නුවන් ඔවුන්ගේ අත් බැඳගෙන අවුරුදු 70ක් ඔවුන්ව වහල්ලු විදිහට තියාගත්තා. සමහරු ඇවිල්ලා ඔවුන්ගේ රෝම අධිරාජ්‍යය ඇවිල්ලා ඔවුන්ගේ මාතෘ භූමිය ආක්‍රමණය කරලා ඔවුන්ව මාතෘ භූමියෙන් පන්නලා එලවලා දැම්මා. මෙන්න මේ වගේ ඉතිහාසයක් තියෙන ජාතියක් මිත්‍රවරුනි. හරියට කියනවා නම් අර ගිනි පැලැල්ලෙන් බැට කාපු මිනිහා කනා මැදිරි එළියටත් බයයි කියන්න වගේ ඔවුන් බයයි. දැන් ඔවුන්ගේ අවට රටවල් ටිකක් හරි යුදමය ශක්තිය අතින් ටිකක් හරි බලවත් වෙනවට මේ ඊශ්‍රායල් ජාතිය දැන් බොහොම බයයි. ඔවුන් හිතනවා යම් හේකින් මොවුන් බලවත් වෙලා නැවතත් ආක්‍රමණය කළොත් අපිට වහල්ලු වෙන්න වෙයි, අපිට ඔවුන්ට යටත් වෙන්න වෙයි, නැත්නම් අපේ භූමිය අපිට නැති වෙයි කියන මේ බියසුළු මානසිකත්වය තමයි තියෙන්නේ. අන්න ඒ හින්දා තමයි මැද පෙරදිග කලාපයේ දැන් යුද ශක්තිය අතින් ඉහළින්ම ඉන්න ඇමරිකා ඉරානයට ඔවුන් මේ තරම් බය. ඉරානයට මේ තරම් ඔවුන් බය එකයි යම් හේකින් කවදා හරි ඉරානයේ ඔවුන්ට වඩා යුද ශක්තිය අතින් ශක්තිමත් වුණොත් අපිට ආයෙත් අපේ රට නැති වෙනවා. අපි වහල්ලු වෙයි. අපි රටක් නැතුව ලෝකේ අනාථයෝ වගේ අපේ දරුවන්ට ඇවිදින්න වෙයි කියන මෙන්න මේ බය තමයි මිත්‍රවරුනි ඔවුන් මේ රට වටේම රටවල් එක්ක යුද්ධ කරන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ බයත් එක්කලා අපි බලමු ඊශ්‍රායලයේ ඉරානයේ හෙට දවස කුමක් වෙයිද කියලා. ස්තුතියි.